වසර 35කට ප්‍රෞද්ධ ඉතිහාසයකට උරුමකම් කියන දැවැන්ත ක්‍රිකට් තරගාවලිය මෙවර නව මුහුණුවරකින් සමගි අභියෝගතා සුහද ක්‍රිකට් ගැටුම වසරේ දැවැන්තතම ක්‍රිකට් තරගාවලිය කණ්ඩායම් 6ක් මුහුණට මුහුණ ගැටෙන මහා ක්‍රිකට් සංග්‍රාමය අප්‍රේල් 19 පෙරවරු 8 සිට ඇහැටුවැව මහජන ක්‍රීඩාංගණයේදී ෆයර් ඒන්ජල්ස්, සුපර් කිංස්, සුපර් රොයල්, සුපර් ලයන්, රෙඩ් ඩ්‍රැගන්ස්, බ්ලැක් ටයිගර්ස් සංවිධාන ශක්තිය සමගි ක්‍රීඩා සමාජය වැඩි විස්තර සඳහා විමසින් 01 34 61 779 එදින ඔබ සැමට ආරාධනා. දේශයක අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරමු ජාතියක් වශයෙන් අපට තවදුරටත් මේ රටේ ක්‍රීඩාව නංවන්නට අපට හැකියාව ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇතිව මේ මොහොතේදී ජාතික ධජය ගුවන්ගත කරන අයුරු අපට දැක බලා ගැනීමට හැකියාව ලැබෙනවා. සමගි ක්‍රීඩා සමාජයේ ප්‍රධාන සංවිධායකතුමන් මෙමෝතේදී නිමල් වස්සල මෙතුමන්ගේ ස්වරතින් පොල්තෙල් වහන්සිලෝ දැල්වෙන අවස්ථාව රත්න දිසානායක මෙතුමන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය දිල්ලහන් තාරනාත් බස්නායක මෙතුමන් මේ ගමේ එවැගේම යහමග අවමංගල්‍යදර සමිතියේ ගරු සභාපති මංජුල නිසාන්ත රත්නායක මෙතුමන් ජාතික ශිෂ්‍යපට බලකායි මේජර් මනෝජ් විජේසුන්දර මෙතුමන් යහමග අවමංගල්‍යදර සමිතියේ උපසභාපති එච්.එම්. තිලකරත්න මෙතුමන් සෝද ස්ටෝස් අධිපති මංජුල දසනායක මෙතුමන් ඇහැටුවැව සිටි විෂන් බිස්නස් ක්ලබ් ගරු සභාපති තමීර උදේනන්ද දිසානායක මෙතුමන් ක්‍රීඩා නිලධාරී දයා රත්න දෙන්නකොන් මෙතුමන් සමග තවත් මහත්මයෙකු එවැගේම අසංක දිනේෂ් ජයරත්න මෙතුමන් චමින්ද වාසල මෙතුමන් එවැගේම සමන්ත විජේසුන්දර මෙතුමන් මේ මොහොතේදී පොල්තෙල් පහත් සිලෝ දැල්වීමේ අවස්ථාව එවැගේම මේ තරගාවලියේ සංවිධානයේ කටයුතු වල නියැලුණු දැවැන්ත ශක්තියක් වුණු දමිත් විජේසුන්දර මහත්මයාට මෛත්‍රාත්මක ගෞරවයෙන් අපි ආරාධනා කරනවා පොල්තෙල් පහත් මේ යෝධ දැවැන්ත වැඩසටහනේ ප්‍රධානම සංවිධායකවරයෙකු වන දමිත් විජේසුන්දර එතුමන්ගේ සංකල්පයක් අනුව තමයි අද දවසේදී මෙලෙසින් ගමේ ඉන්න හැමෝම අපි අප්පුඩියක් එක් කරමින් මේ අපේ සතුට ප්‍රකාශ කරමු. ගමේ සමාජිකයෙක් හැටියට ගමේ පුරෝගාමීෙක් හැටියට මම ඉතාමත්ම අද දවසේ මගේ හෘදයාංගම සතුට පුද කරනවා මෙවැනි තරඟාවලියක් සංවිධානය කරන්නට උත්සාහ කිරීම සම්බන්ධයෙන්. ඒ වගේම මේ තරඟයක් පවත්වන්නට ඕනේ කියලා සිතුවිල්ල පහළ වෙච්ච කෙනාට තමයි මගේ ගෞරවය මම මේ අවස්ථාවේදී පුද කරන්නේ. ඒ සිතුවිල්ල ඊටම ප්‍රබලයි. ඒ සිතුවිල්ල තමයි අපේ ගමේ සමගියට බෙහෙවින්ම මා උපකාරී වෙන්නේ.
අතින් අත ලබා දෙමින් කාසිය වාසිය උරගාබලීමේ අවස්ථාවටයි යොමු වන්නේ. ඔව් මේ මොහොතේදී ශ්‍රී නිලධාරී රත්න තෙන්නකෝන් මැතිතුමා කාසිය වාසිය අපි බලමු. මනෝජ් විජේසුන්දර මැතිතුමාගෙන් ඔබේ අදහස කුමක්ද අද දවසේදී? අද සතුටු දවසක් ගමේ සියලුම තරුණ සහ අපේ බාල සියලු දෙනා එකතු වී සිදු කරනු ලබන මෙම සුහද ක්‍රිකට් ගැටුම ගැන ඇත්තෙන්ම සතුටු හිතෙන දවසක්. ඒ වගේම මේ දෙලින් අපි බලාපොරොත්තු වෙන්නේ ගමේ සියලු දෙනා එකමුතුව සහ සුහදශීලීව ඒකරාශී වෙමින් මෙම තරගාවලිය ජයග්‍රහණය කවුරු ලැබුවත් ජයපරතුම නෙමෙයි මෙතන අපේ ජයග්‍රහණය වන්නේ. අපි එකමුතු බව සහ එතන සහෝදරයෝ ඒක ඥාති පරම්පරාව තමයි සෙල්ලම් කරමින් සිටින්නේ. ඒ නිසා මෙම තරගාවලිය ඉදිරියට මතුවටත් මෙවැනි තරගාවලිය පැවැත්වීමට අපගේ සංවිධායක මණ්ඩලයට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අඳු පහක් ලෙස යොදාගෙන තමයි තරග වදින කියලා සංවිධායක මණ්ඩලය මතක් කරේ. ඒ වගේම අද දවස තුල විකට්ටුව මුවා කිරීමේ සිතම් LBW ඉවත් කර තිබෙනවා මේ තරග මාලාව තුල. එතකොට අපි සම්මත ක්‍රිකට් නීති රීති වල තමයි තරග වදන්නේ. නමුත් අපි ෆ්‍රී හිට් එක අයින් කරලා තිබෙනවා. අනිත් නීති රීති ඔක්කොම අපේ ක්‍රිකට් සම්මේලනයේ තියෙන නීති රීති වලට අනුකූලව සාර්ථක තරගාවලියක් ලෙස පවත්වීමටයි අපි උත්සාහය දෙන්නේ. රනිත සහ විදුර වෙතයි මේ විශේෂ නිවේදනය. ක්‍රීඩාංගණයේ නිවතට යන පන්දු රැකීම සඳහා නැවත බාර දීම සඳහා අපි සියලු දෙනාම මේ මොහොතේදී සූදානම්. මල්ෂ මහත්මයා මේ මොහොතේදී රැඳී සිටින ක්‍රීඩාංගණයේ ප්‍රථම තරගය ආරම්භ කිරීමට මුහුණට මුහුණ ගැටෙන සහෝදරයන් දෙපළකගේ නායකත්වයේ යුතු කණ්ඩායම් දෙකක් කණ්ඩායම් 6ක් එකම පිරුණක් කරා මුහුණට මුහුණ ගැටෙන සුහද ක්‍රිකට් ගැටුම මෙලෙස ආරම්භ කරනමාරයි. පළමු තරගය ආරම්භ කිරීමට තවත් දුරට මොහොතක් පමණ ඉතුරු ඇත්තේ. දැඩි ලොව කලවා පිටිය යලි සරසා එක්ම ජයගමු ලොවම ජයගමු සිංහනද පතුරා ක්‍රිකට් වරු දිලෙනා අපේ කම රකිනා තරඟ බිම හිර ලොවම කලවන සිංහනද පතුරා එක්ම ජයගමු වී ජයගමු සටන ජයගමු රටම ජයගමු ලෝකේ සිව්දිග ජයගී හඬනම්වා එක්ම ජයගමු වී ජයගමු සටන ජයගමු රටම ජයගමු ලෝකේ සිව්දිග ජයගී හඬනම්වා පිටියට පැමිණ තිබෙනවා මේ තනතිල් පරීක්ෂා කිරීමට. ඔබ මේ මා විනිසුරු සමග පොඩි පිළිසඳරක යෙදෙන්නම් මොල් මුලදත්තේ මුල තරගාවලියේ සියලුම රෝගත කිරීම සිදුවන සිසිර මෙවැනි තරගයක් ඩ්‍රෝන් තාක්ෂණය ඔස්සේ රෝගත කර පළමු අවස්ථාව මේ කියවන මා නිවැරදි සිසිර. ඕ මං හිතන්නේ රොෂාන් නින්දික වැනි මහතෙකු අපගම සතුව සිටින වායන වග දැනගත යුතුයි. මින් ඉදිරියට සෑකර සියලු තරග සදාවුන්ගේ සිටි සියලුම පුද්ගලයන්ට දිව ආහාරයද ලබා දුන්නා. එම මහතාට සමග ක්‍රීඩා සමාජ වෙනුවෙන් මා හදපිරි ස්තුතිය පුද කරනවා. ඔබගේ සහයෝගය අපේ මහත් කාසිය වාසිය උරුඟා බලන අවස්ථාවක්.
ක්‍රීඩා සමාජයේ කාසිය වාසිය දිනා ගන්නවා. ඒ අවසරයෙන් ප්‍රථමයෙන් පන්දුවට බහර දීමට රෙඩ් ඩ්‍රැගන් ක්‍රීඩා සමාජයේ නායක මහතා තීරණය කළ සිටිනවා. ෆයර් ක්‍රීඩා සමාජය ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කරනවා. මෙම විශේෂ ආරාධනය අවසන් මහා තරගයට තේරී පත්තු මෙම විශේෂ නිවේදනය අවසන් මහා තරගයට තේරී පත්තු ප්‍රථමවරට මෙවැනි දර්ශනයක් දැක බලා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. ඒ සඳහා අපි මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ දමිත් විජේසුන්දර මහතාට සහ වන්නි නායක මහතුන් දෙපළටයි. ඒ ලොකු විශාල අඩුපාඩුවක් වෙන බැරි කණ්ඩායමේ ක්‍රීඩක මහතුන් හැර අනිකුත් සියලුම දෙනා ක්‍රීඩා පිටියෙන් ඉවත් වන ලෙස සංවිධායක මණ්ඩලයේ කාර්මිකයෝ ඉල්ලා සිටිනවා. අපේ ක්‍රීඩා පුරි අවශ්‍යයි. ඕපාරක් කළ කරනවා. හොඳට ජලි භාරතනාති ලකුණු දෙකකින් දෙකෙන් දෙවලා විනිශ්චය පසුකාලේ කවුන්ටර් කෙල්ල කරනවා. එන්නම අපේ සරහන් කරේ බන්දියවන්න ප්‍රවේශකාරී වෙටි කරනවා. නැවතත් තමයි හයිකින් සංකේත. භාරක් කෙල්ල කිරීම උත්සාහකාරී බන්දියවන්නට එනවල ලාභාල පිටකරන පසුකාලේ කවුන්ටර් කෙල්ල කරනවා. එනවල අපලා කෙල්ල ලබා ගැනීමට හැකියාව ගන්නවා. නාවික හමුදාවේ සේවය කරන කාර්යක දක්ෂ පිටකරන මෙන්න බෝලාසාක්කා දොල්පලවා යෝගමනේ පාරක්ෂණය තුමයි. Minister of Culture and Food Sponsor and Paracada Mandel got a common case anywhere. On the Sponsor අපේ ක්‍රීඩකයන් ක්‍රීඩාවට පිවිසෙන අයුරු ඔබේ අප්පුඩිය ඔබේ විසිල්ලක අනිවාර්යයෙන්ම අවශ්‍යයි. හිටපු නියෝජ්‍ය අමාත්‍ය කාරණා පස්නායක මැතිතුමන්ගේ කණ්ඩායම එවැගේම නිමල් වාසන මහත්මයාගේ කණ්ඩායම මේ මොහොතේදී අවසන් මහා තරගය සඳහා ක්‍රීඩාංගණයේ සතර සමීරේ Misalnya, dia ada mangga bina mana ewa sahaja kita hanya tinggal mangga kita sedikit mangga lebaran kita biar negara mangga bina mana ewa sahaja kita asal di negara mana ni jangan kita kisi mau sahaja punya jangan kita apa di balamu orang kita kena apa guru orang kita kena apa ewa guru lebih daripada ewa sebagai kita sahaja ලාබාල පන්දු රකින්නාගේ ලස්සන පන්දු රැකිල්ලක් කිරීමට හැකියාව තිබුණා. දුරෝ ප්‍රතිප්‍රාණ හමුවේ ඔහුගේ කනුල්ල එලෙසින් දෙවි යනවා. ඔහු ක්‍රීඩාකාරයකට හරවා ගැනීමට. හරවා මාර කළගන්නවා. ලකුණු හතරක් දෙමිසුවා.
මතේ උදාරු සතුටේ සතුට විදාරමේ මොහොත ඉතාමත් සතුටුයි ගමක් විදියට අපි වසරයක් යොවුන් නදීගම පින්දා ලබන වසරේ මෙවැනිම මීටත් වඩා ලොකු සතුට ආඩම්බරයි අපේ ගම වෙනුවෙන් අපේ ගමේ එකම ටී-ෂර්ට් බලන අපේ ගමේ එකම ප්‍රේක්ෂකයන් ඒ ගම්මානයේ සියලුම නෑදෑයෝ සියලුම දෙනා එකට එක්රාසී වෙමින් මේ ලැබූ සතුට තවත් සමාජයේ සියලු දෙනාට කරවා සඳහා එම කුසල සඳහා කවිදු මහත්මයා වන්දු යවන්නා සඳහා ඒ කවිදු පන්ත සඳහා අනුග්‍රහය ලබා දී තිබුණේ නවින්ද මහත් අධ්‍යාපන අමාත්‍යාංශයේ බුද්ධ ආගම පිළිබඳ ගුරු උපදේශක එවැගේම රත්න දිසානායක මහත්මයාටින් ලබා ගන්නා මොහොත ඉතාමත් සුන්දර මොහොතක් ඔබේ අප්පුඩිය ඔයිට වඩා අවශ්‍යයි නිවල් වාසල මහත්මයා පොතක් කලි සමාජයේ නිර්මාණ කරුවෙක් එවැගේම ඔබ හිටපු ක්‍රීඩා නිලධාරීවරයෙක් ඒ වගේම ඔබ වර්තමානයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ බුද්ධ ආගම පිළිබඳ ගුරු උපදේශකවරයෙක් අපේ ඇහැටුව ගමට දැවැන්ත සම්පතක් මම ඔබෙන් පුංචි වචන සියලු දෙනාගෙන්ම අවසරයි ඉතාමත්ම සතුටුයි මගේ ජයග්‍රහණය සම්බන්ධව මේ වෙලාවේ මට දමිත් මල්ලි සිහි වෙනවා ටීම් එක සෝදානම් කරලා ඉවරලා මම ගෲප් එකේ බැලුවා ටීම් එක දිහා බලලා මම දමිත් මල්ලිට කෝල් එකක් දුන්නා දමිත් මල්ලි මේ ටීම් එක අවුලක් නැහැ නේද හොඳයි කියලා නෑ නේ කිසි ප්‍රශ්නයක් නැහැ මේ හැම ටීම් එකක්ම මොහොත තමයි තියෙන්නේ හින්දා අවුලක් නැහැ කියලා මට ඒ වෙලාවේ හිතුණා මම පොඩි අසනීප තත්ත්වයකට ඉන්න නිසා කොහොම හරි මේ මැච් එකට මම සම්බන්ධ වෙනවා තරගාවලියට සම්බන්ධ වෙනවා අවංකව අපි ටීම් එක අපි සාකච්ඡා කරේ මේක අපිට ලොකු ශක්තියක් නැහැ හැබැයි අපිට මේක දිනන්න පුළුවන් ඒක නිසා අපි මේක අනිවාර්යයෙන්ම ඔළුවෙන් ගහන්න ඕනේ මැච් එකක් කියලා සතුටක් තියෙන්නේ මට මේ වගේ තරගාවලියක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් සියලු දෙනාටම මගේ ගෞරවනීය ස්තුතිය ප්‍රශංසාව කෘතේ සියලු දෙනාම ඔබේ හැකියාවන් ඔබේ දක්ෂතාවයන් පෙන්වන්න ඔබ ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න. ඔව් ෆයර් ඊගල්ස් කණ්ඩායමේ අනෙකුත් සමාජිකයන් එන්නයි මේ අනෙකුත් සෙසු සමාජිකයන්ටයි මේ ආරාධනය එම කුසලාන පිරිනැමීම සඳහා මම ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා. පිළිවෙලින්ම කුසල ලබා ගැනීමේ අවස්ථාව අපේ ප්‍රධාන සංවිධායකතුමන් රත්න දිසානායක මහත්මයාගේ ස්වරතින් මේ මොහොතේදීම කුසල ලබා ගන්න අයුරු සියලු දෙනාම ඔබේ අප්පුඩි හඬ එක් කරන්න ෆයර් ඊගල්ස් කණ්ඩායමේ සමාජිකයන් තමන්ට මේ කුසලානය මේ මොහොතේදී ලබා ගන්න අයුරු ඉතාමත්ම ඓතිහාසික අවස්ථාවක් මේ මොහොතේදී ඇහැටුව මහජන ක්‍රීඩාංගන ඉතිහාසයේ කිසිදා නොවිවිරු වන්දමින්
ඔබට අලුත් නැවුම් අත්දැකීමක් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් චන්ද්‍රරත්න මහත්මයා විශේෂයෙන්ම සිහිපත් කළ යුතුයි. සමගි ක්‍රීඩා සමාජයේ පසුබිම නිර්මාණය කරන්නට එතුමන් ලබා දෙන නිබඳ දායකත්වය එහෙමනම් සමගි අභියෝගිතා කුසලානය පිරිනැමීමේ අවස්ථාවට අපි ඊළඟට යමු වෙනවා. අද දවසේදී තරගාවලී රාශියකට මුහුණ දෙමින් කණ්ඩායම් 6ක් උරෙන් උර ගැටුණු ඒ තරගාවලියේ රෙඩ් ඩ්‍රැගන් කණ්ඩායම තමයි සමගි අභියෝගිතා කුසලානයට හිමිකම් කියනු ලැබුවේ. කොයි කට්ටිය මේ මොහොතේදී සිටිනවා සමගි අභියෝගිතා කුසලානය ලබා ගැනීම සඳහා ඉතාමත්ම ඓතිහාසික අවස්ථාවක්. මම හිතන්නේ මගේ මතකය මේ මොහොතේදී තිබ යනවා. ඇහැටුවම සමගි ක්‍රීඩා සමාජයට නිරන්තරයෙන්ම අතීත දුන් අද දවසේදී සමගි අභියෝගිතා කුසලානය ලබා ගැනීමට හිටපු නියෝජ්‍ය අමාත්‍ය තිල්ලා අභියෝගිතා කුසලානයට හිමිකම් කියනු ලබන්නේ තාරමා ප්‍රස්තාව ප්‍රමුඛ කණ්ඩායමයි. ඔබේ අභිමුලිය ඔබේ විසිල් එක සමගි ක්‍රීඩා සමාජයේ සමගි අභියෝගිතා කුසලානයයි එලෙසින් මෙහෙම කරගෙන ලබන්නේ. මම හිතන්නේ අපිට ඉතාමත්ම ඓතිහාසික අවස්ථාවක් හිටපු අමාත්‍යතුමනි අපිට හරිම සතුටුයි. අද අපේ ගමේ තරුණයන් සමග උරෙන් උර ගැටුණු මේ තරගාවලිය ක්‍රීඩා සමාජයේ සංවිධානය කරපු සිළු දෙනා අතුලේ සිළුම දෙනායන් අවසරයි. අද ඇත්තටම ඓතිහාසික දවසක්. මෙතෙක් ඉතිහාසයේ ක්‍රීඩා අපි තරග පැවැත්වුවා. අද අලුත් පිටුවක් තමයි මේ පෙරළුවේ. අපිට මතකයි 1985 වර්ෂයේ ඊට අවුරුදු 40කට එහා අපි ඇහැටුව නවෝදයා පාසලේ ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කරනකොට අපි පොඩි අද මෙතන ඉන්නවා නිමල් වාසල නිමල් අයියා චන්ද්‍රරත්න අයියා ඒ කාලේ හිටියා හේමන්ත අයියා නිමල් අයියා අපේ කුමාර අයියා විශාල පිරිසක් හිටියා අපේ වීරසේකර අයියා අපි චූටි අය සියලු දෙනාම එකතු වෙලා සමගි ක්‍රීඩා සමාජ අභියෝගතා කුසලානයක් එකම ගමක් කණ්ඩායම් 6ක් එකම කුසලානයකට තරඟ වදින්න මම හිතන්නේ සංවිධානය කිරීම පිළිබඳව මම හිතන්නේ දමිස් සහෝදරය ඇතුළු සහෝදරයන් ගණනාවක් මේකට පිටිපස්සේ ඉඳලා ශක්තියක් දුන්නා. මේ ගම මේ මෙතනින් නතර වෙන්නේ නැහැ. මේක මේ පලාතරම් ප්‍රදේශයේම මම හිතන්නේ උල්ලංකාව පුරාම මේ Facebook එක හරහා විවිධ මේ සමාජ මේවට හරහා අද සිළු දෙනා බලනවා. හොඳ පණිවිඩයක් දුන්නා. ඒ නිසා මම බොහොම සන්තෝෂ වෙනවා. මම බොහොම අත්‍තරම හදවතින් ස්තුතිවන්ත වෙනවා. මෙවැනි වැඩපිළිවෙලක් මෙවැනි ක්‍රීඩා තරඟාවලියක් පවත්වන පිළිබඳව. ඒ නිසා මේ ඉන්න තරුණ පරපුර ඔබට බාර වෙනවා. මේ අද පටන් ගත් එක ඉදිරියට තව තවත් සාර්ථකව ඉදිරියට අරන් යන්න. විශේෂයෙන්ම මේ ජයග්‍රහණය ඔබ අපි සියලු දෙනාගේම ජයග්‍රහණය. කුසලාන පත් රාශියක් ලබා දීමට නියමිතයි. තරග ප්‍රස්තාවක මැතිතුමන්ගේ කණ්ඩායම නියෝජනය කළ සෙසු ක්‍රීඩකයන් තමන්ට මේ සෙසු කුසලාන මේ මොහොතේදී ලබා ගන්න අයුරු අපට දිස් වෙනවා. එහෙමනම් ඊළඟට තිබෙන්නේ අද දවසේදී හොඳම පන්දු යවන්නාට සහ හොඳම පිටිකරුවාට හිමි කුසලාන පිරිනැමීමේ අවස්ථාවයි. ඔබ හිතන්නේ කවුද අද දවසේදී හොඳම පන්දුවන්නාට හිමි කුසලානේ ලබන්නේ කවුද කියලා ඔබ හිතන්නේ? අද දවසේදී හොඳම පන්දු යවන්නාට හිමි කුසලානේ ලබා ගන්නේ කවුද කියලා පොඩ්ඩක් කියන්න බලන්න. ඒ වගේම හොඳම පිටිකරුවාට හිමි කුසලානේද අපි මේ මොහොතේදී ලබා දීමට සූදානම්. මම ඉතාමත් ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා සමගි ක්‍රීඩා සමාජයේ චමින්ද වාසල මහත්මයා එන් ඉදිරියට හොඳම පන්දු යවන්නාට හිමි කුසලානේ පිරිනැමීමේ අවස්ථාවටයි ඔබට අප ආරාධනා කරන්නේ. ඔබගේ සුබ ජයන්ත හේරත්කර මහත්තුරුන්ගේ සුරතෙන් එම කුසලානේ ලබා ගන්න අවස්ථාව සියලු දෙනා මප්පුඩියක් වෙන්න සමගි ක්‍රීඩා සමාජයේ අද දවසේ හොඳම පන්දු යවන්නා සමිත විජය සුන්දරයි එලෙසින් සම්මානයට පාත්‍ර වන්නේ. මේ සමගි ක්‍රීඩා සමාජයේ අප්පුඩිය වන්දයි මේ මොහොතේදී
යෝගේෂ් ජයරත්න මහත්මයාගේ සුරදී එවැගේම දමිත් විජේසුන්දර මහත්මයාගේ සුරදී එම කුසලානය විශාල පිරිනමන ඓතිහාසික අවස්ථාවයි අපට මේ මොහොතේදී දැක බලා ගැනීමට හැකියාව ලැබෙන්නේ